YouTube, it's Apsara. Welcome back to my channel. ඉතින් අද මම ඔයගොල්ලන්ව මගේ vlog එකේ එක්කන් යනවා අහුන්ගල පැත්තට. ඉතින් අපි පොඩි වැකේෂන් එකකට හිතුවා අහුන්ගලේ ලස්සන බීච් විලා එකකට යන්න ඕනි කියලා. So let's go. ඉතින් on the way we stop for a quick snack. මොකද අපි lunch අරන් හිටියේ නැහැ. ඊට පස්සේ අපි කෙලින්ම ආවා අහුන්ගල්ලට. ඉතින් අපි නැවතිලා ඉන්න සිලෙක්ට් කරපු විලා එක තමයි Amara White Villa by the Arcadia Group. ඉතින් අපිට check-in time එක තිබ්බේ 2 o'clock. ඉතින් අපි එතෙන්ට ඇවිත් 3 විතර වුණා. So after checking in අපිට welcome drink එකක් හම්බුණා. ඉතින් මේ තමයි අපේ room එක. අපි triple room එකක් තමයි book කරේ sea view එකත් එක්ක. මට check in වුණාට පස්සේ තමයි මතක් වුණේ room tour එකක් කරේ නැහැ කියලා. ඒ නිසා පොඩ්ඩක් video clips ටිකක් ගත්තා ඔයාලට පෙන්නන්න. ඉතින් මෙතන view එක තමයි මේ මුළු villa එකේම ඇත්තටම more than anything highlight එක තමයි මෙතන තියෙන view එක. මොකද හරිම ලස්සනයි, හැමතැනම beach view එක තමයි තියෙන්නේ. ඉතින් relax වෙන්න බලාගෙන එන කෙනෙක්ට I think it's a perfect place. ඉතින් අපිට පොඩ්ඩක් බඩගිනි වෙලා තිබ්බා. මොකද අපේ meals අපි full board package එකක් තමයි select කරගත්තේ. අපි dinner වල ඉඳන් තමයි start කරේ. ඉතින් එතකන් අපි පොඩි snacks වගේක් try කරා. ඊට පස්සේ මම ටක් ගාලා change කරගෙන sunset එක වෙලාවට එන්න ඕන නිසා මම ටක් ගාලා ආවා photos ටිකක් ගන්න ඕන නිසා. ඉතින් photos එහෙම අරගෙන ඉවරනාට පස්සේ අපි කෙලින්ම ආවා pool එකට because they said their pool time closes at 7 pm. ඉතින් අපි dinner ගන්න කලින් චුට්ටක් වෙලා pool එකෙත් හිටියා. හරි, දැන් අපි යමු dinner වලට. ඉතින් dinner වලට මෙයාලගේ meals ඔක්කොටම a la carte option එක තමයි තියෙන්නේ. අපි ගියපු දවස්වල buffet available නැහැ කියලා තමයි යාලා කිව්වේ. ඉතින් කියන්න ඕනේ මෙයාලගේ අතරම අපි try කරපු හැම කෑම එකක්ම ගොඩක් රසට තිබ්බා. So yeah, this is what we had for dinner. ඊට පස්සේ අපි ඉතින් ටිකක් වෙලා ඉඳලා ආවා අපේ room එකට. So see you guys tomorrow morning. Good morning guys. මම 4:00 ඉඳන් ඇහැරගෙන මන් දන්නේ ඇයි කියලා මං ගෙදර ඉද්දි සාමාන්‍යයෙන් දවල් වෙනකන් නිදා ගන්නවා, but I think I was too excited. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි. මං කියෝ වගේ මෙතන අනිත් හැම දෙයකටම වඩා මම නම් ගොඩක්ම ආසනේ මෙතන තියෙන view එකට. මුළු ඒ කියන්නේ villa එකේම views හරිම ලස්සනයි. මම හිතන්නේ beach එක හැමතැනම ළඟ පේන නිසා වෙන්නේ නැති. ඉතින් sunrise එකට මම ඇහැරිලා ඉන්න try කරාට මට sunrise එක බලා ගන්න නම් බැරුව ගියා. ඒ නිසා මම ටක් ගාලා දවල් ඉර එන්න කලින් ලෑස්ති වෙලා ගියා photos ටිකක් ගන්න. ඉතින් ඒ වෙලාවටත් beach එක හරිම ලස්සනයි. So I quickly captured some clips to share it with you guys. ඉතින් මම
අපි ඇවිදවිදිද්දි මම දැක්ක මේ ලස්සන බෝඩ් එක. ඊට පස්සේ මම ස්ටාෆ් එකේ කෙනෙක්ගෙන් ඇහුවා අපිට බ්‍රෙක්ෆාස්ට් මෙතන arrange කරලා දෙන්න පුළුවන්ද කියලා. They were kind enough and they said yes. So we had our breakfast from here. ඉතින් එයාලගේ තිබ්බා ශ්‍රී ලංකන් option එකයි western option එකයි. So we went ahead with both and breakfast එක 10 out of 10. ඊට පස්සේ අපේ අම්මට යන්න ඕනේ කියලා මොකක්ද මන්ද උස තැනක් පෙන්නුවා. ඊට පස්සේ කොහොම හරි අමාරුවෙන් එතෙන්ටත් ගිහිල්ලා but it was worth it. මොකද මේ view එක පේන්නේ එතෙන්ට විතරයි. උඩ ඉඳලා මුළු හොටෙල් එකම ලස්සනට පේනවා. ඊට පස්සේ අපේ check out time එක තිබ්බේ 11:30. So we checked out and then we stayed for a while and ඊට පස්සේ අපි කෙලින්ම ආවා lunch ගන්න. So we had I think this was a pumpkin soup ekak. ඊට පස්සේ for lunch we had fried rice and yeah, this is what we had for lunch and guys, it was amazing. The food from dinner to breakfast to lunch, everything was so good. And yeah, so ඉතින් ඔන්නෝම තමයි අපේ vacation එක ඉවර උනේ. And I'm so happy that we selected this beach villa. It's a very beautiful property. City life එකෙන් escape කරන්න බලන් ඉන්න කෙනෙක්ට නම් it's a perfect place. So thank you for watching guys. See you guys with another vlog. Till then, bye bye. Am I really that much to handle? Breaking these niggas down like a demo. You don't really know you.